ඒ කියන්නේ බං උන් දෙන්න ගහගත්තද? ඔව් යකෝ. මූ පැනපු ගමන් අරුට නෙලාගෙන ගියා. යකෝ මම හිටිය අරු මැරේ කියලා යකෝ. බලය යකෝ වලිය බේරන්න නැතුව පොල් ගෑව දෙදෙන ඉඳලා. බා කියන විදිහට වලි වලට යන්න බෑ බං. උන් ටික එකතු වෙලා මට අල්ලන්න එළුවොත් එහෙම. කලාඩි පන්ති ගියපු එක කියන්නේ කතාවක්ද යකෝ මේක? ඕක කලාඩි පන්ති ගියේ කහපාඩියට යනකම් විතරයි බං. යකෝ ඔබ කලාඩි පන්තිට ගිහිල්ලාත් යන්න දීපන්කෝ. මට එක එකව කියන්නේ. යකෝ කහපටි කියන්නේ හොඳ පටියක්. චූටියෝ අන්න උඹට අම්මා තාරන ඇහෙන්නේ නැද්ද බං? ගිහිල්ලා බලලා වරෙන්. ඕ අම්මේ කියන්න. පුතේ මේ 100ට කෑමක් තියෙනවා ඒ ගේ දීලා එන්න බැරිද යාළුවොත් එක්ක? යමන් ඒ මම උඹලයි 100ක් ගාව පැත්තේ යන්න ආසයි බං. හරි අම්මේ අපි ගේ දීලා එන්නම්. ඔක් ගේ දෙන්නකෝ. ඕල්ලෝ දෙන්න රෙඩිද කියන්නේ? අපි 100ලා පැත්තේ රවුමක් දාන්න. අඩෝ උඹලයි 100ක් ගාව පැත්තේ නේ බං අර මේ ලොකු ජම්බු ගස් තියෙන්නේ. අම්මට සිරියගේ ජම්බු බං. ඒ උඹලයි 100 පොත් ලියනව නේ බං? ඔව් බං. අපේ 100 බං ඔය හිතලා නෙවෙයිනේ කතා ලියන්නේ. ඇත්තටම හොයලා බලලා ගිහිල්ලා ඒ විස්තර හොයාගෙන තමයි බං ඔය කතා හැම ලියන්නේ. අඩෝ ඒ කියන්නේ බං අර මුහුදයට මේ එන ගොඩක් අර අම්බාන්න ජඹුර තැනක බං අර කතාවක් ලිබ්බේ. ඒ 100 ගිහිල්ලාද බං ඒව බලලා තියෙන්නේ? ඔව් බං 100 යනවා බං. එතකොට මොකේද බං ගිහිල්ලා තියෙන්නේ එච්චර යටද? අපේ 100 බං ඔය අඳුරනවානේ එක එක කට්ටිය 100 යාළුවෙක්ට දෙනවා සම්මැරින්න. ඒක තමයි බං ගිහිල්ලා තියෙන්නේ. මටත් එන්නේ කිව්වා මං ගියේ නෑ මං බයයි බං අර මතකනේ එකපාරක් ටයිටනික් නැව බලන්න ගිහිල්ලා. මට සිරි උන් ටික කුඩු පට්ටන්නේ බං. පව් කියලාත් හිතනවා බං. අඩෝ මටත් ඔහොම වෙයි කියලා මම ගියේ නෑ බං. යක්කෝ උඹලගේ 100 මාරඩයල් යන්නේ බං. ඒකනේ බං. යක්කෝ උඹලයි 100 බං වයසට නෙමෙයිනේ වැඩ. මමත් ගියා බා එකපාරක් 100ත් එක්ක. ඔය යාපනයේ පැත්තේ බං අර ඉන්දියාව පැත්තට වෙන්න තියෙන්නේ බං දූපත්. අර අපටත් අයිති දූපත් වගේක් තියෙනවනේ බං අපට කියන්නේ මේ ලංකාවට අයිති. ඒ දූපත් වලට මේ 100 කොහොම හරි බං ඔය බෝට්ටුවක් ලොකු බෝට්ටුවක්. ඒ බෝට්ටුවකින් බං ගියා මාත් එක්කන් ගියා කියහන්කෝ. උඹලගේ 100 බං අඩෝ උඹත් ගිහිල්ලා තියනවද බං? අඩෝ මාත් ආසයි බං ඔය එහෙම ඇවිදින්න. ඒකනේ බං. ඒකට අපේ 100ලා වැඩේම විට කන එක. විට කනවා කෙල ගානවා කට නිකන් පඩික්කම වගේ. ඒ කියන්නේ බං මෙහෙමයි. අපේ 100 ඉස්සර වැඩ කරේ නාසයකේ බං. දැන් මේ වයසට ගිහලා කොහොම හරි පෙන්ෂන් ඇවිල්ලා දැන් මේ මෙහෙ ඉන්නේ. නැත්තම් හිටියේ රට බං. එතකොටත් ඔයගේ වැඩ කරලා තියෙනවා. දැන් ඉතින් මෙහෙ ඇවිල්ලත් අර නිකන් ඉන්න බෑ. එක එක හොයාගෙන ඉතින් ඒ වගේ පස්සේ යනවා. උඹ කිව්වේ නාසයකද බං? ඒ නාසයකින් නේද බං රොකට් රොමේව යවන්නේ? ඔව් බං ඒක තමයි 100 කලින් වැඩ කරේ. අඩෝ 100 කොහේ හරි යද්දි අපි තුන්දෙනාත් යමන්කෝ බං. අඩෝ මාත් ආසයි බං ඕගේ නිකන් අර හොයාගෙන යන්න එක ඒවා. අඩෝ අනේ චූටි අපිවත් එක්ක යමන්කෝ බං මොකකට හරි ආයෙ යද්දි. හරි බං. ඕක මොකද්ද? මං 100යි අහලා බලන්නම්කෝ. 100 හාකුවෙච්ච යමන් අපි තුන්දෙනා. පුතේ මේ කෑම එක හදලා තියෙන්නේ. දැන් 100ට ගිහලා ගේත් දීලා එන්නකෝ එනම්. හරි අම්මේ. මේ යමන් එනම් 100ක් ගාව පැත්තේ. ගිහිල්ලා කතා කරලා බලමු පොඩ්ඩක්. අඩෝ මේ පැත්ත මරුනේ බං. අඩෝ ඇඟට මාර සැහැල්ලුවක් බං දැනෙන්නේ. මේ පැත්ත පට්ට කූල්නේ බං. මේ පැත්ත කොහොමත් කූල් බං. ගස් කොළන් වලින් පිරලානේ තියෙන්නේ. හරි දැන් ওই කෑම එක 100 දියා. නැත්නම් ඔකත් කූල් නේ බං මේ සීතලට. අඩෝ ඒකත් අමතකුණා බං. 100 ඉක්මනට කන්න දෙන්න කිව්වනේ. 100 ඔයා ගෙදර ඉන්නවද? නෑ වගේ තව පාරක් හයියෙන් කතා කරපන්කෝ. 100 ඔයා ගෙදර ඉන්නවද? ඇහෙන්නේ නැද්ද? චූටියානේ මේ. මොකෝ චූටියෝ වෙන්නේ? මේ පැත්තේ එන්නේවත් නෑ දැන්නේ. එන්න වෙලාවක් නෑ 100. ඉස්කෝලේටත් එක්ක එන්න බැරි වුණානේ. දැන් නිවාඩු හින්දා එන්න පුළුවන් ඉතින්. දැන් එන්න. මේ අම්මා කෑමයක් දෙන්න කිව්වා ඔයාට. හරි. දැන් හුඟ කාලෙකින් ආවෙත් ඔය යාළුවෝ දෙන්නත් එක්ක වරින්කෝ ගේ ඇතුළට අපි පොඩ්ඩක් කතා කරමු ඉතින්. ඔල්ලෝ මොකෝ වෙන්නේ ඉතින් මේ දවස්වල? මේ දවස්වල විශේෂ මොකුත් උනේ නෑ. ඉස්කෝලේ නිවාඩු දුන්නනේ 100. නිවාඩුවට මොකද්ද දැන් ඉතින් කරන්න හිතන් ඉන්නේ? සෙල්ලම් කර ඉන්නවද? සෙල්ලම් තමයි ඉතින් විශේෂ දෙයක් නෑ. ඒගොල්ලෝ දෙන්න අර ජයසර්ගේ කොල්ලයි රණාගේ කොල්ලයි නේද? දෙන්න අඳුර ගන්නත් බෑ උඹලා වෙනස් වෙලානේ බං. දන්නේ නැද්ද 100? කොල්ලෝ ගැම්මට ලොකු වෙනවනේ. මේ
චූටියෝ ඒක නෙමෙයි මේ මුලට නිවාඩු දුන්නේගේ මාත් එක්ක පොඩි වැඩක් තියනවා කරමුද? මොකද්ද සීයේ කරමු අවුලක් නැහැ ඉතින් අපි ඉන්නවා කොල්ලෝ මේව දෙයක් තමයි තියෙන්නේ දැන්. පැසිෆික් සාගරයේ තියෙනවා කොල්ලෝ හඳුනානගත් දූපතක්. ඒ දූපත හොයාගෙන ගිහිල්ලා මේ ඒකේ තියෙන්නේ මොනවාද ඒව ගැන පොඩ්ඩක් විස්තර කරන් තමයි විස්තර පොඩ්ඩක් හොයාගන්න තමයි යන්න හදන්නේ. එනවද? අඩෝ මේ ඒ චූටියාට කියහන්කෝ යමන් කියලා ඒ අපි දෙන්නවත් එක්ක යන්න කියපන්කෝ බං අඩෝ ඔබ මාත් ආසයි ඉඳහන්කෝ බං කියන්න ඒ චූටියෝ මේ සීයට කියහන්කෝ බං අපි දෙන්නවත් එක්ක යන්න කියලා හරි ඉඳහන් මං කියන්න සීයේ මේ ඒක නෙමෙයි මේ මගේ යාළුවෝ දෙන්නත් කැමතිලු වගේ මේ දූපත්තල අරේ මෙහෙ යන්න මේ දෙන්නත් එක්ක යමුද අම්මට සිරි ඔය ඉන්නේ කොල්ලෝ. ඕම තමයි ඉන්න ඕනේ. අලුත් දේවල් හොයාගන්න ඕනේ. එහෙම තමයි ඉන්න ඕනේ. ඕගොල්ලෝ කැමතිද කොල්ලනේ? කැමති මරුනේ ඔහොම තමයි ඉන්න ඕනේ. මේ කොල්ලෝ මේ ගෙවල් වලට ගියලෙන්න හාද තුන් දෙනාම මේ අපි එන අනිද්දා තමයි යන්නේ. ගෙවල් වලට ගියලෙන්න මේ උදෙන් මෙන්න මේ මගේ කාර් එකේ යන් ඊට පස්සේ බීච් එක ගාවට ගිහිල්ලා ඉතින් යන් බෝට්ටුවේ. මොකද්ද ගෙවල් වලට අනිවාර්යෙන් කියලා එන්න ඕනේ ළමයි. නැත්තම් මේ නිකන් වෙන ප්‍රශ්න වැටෙනවා කියලා එන්න. මේ සීයේ මේ දවස් කීයක විතර එකක් දෙක ගමන මට කියන්න අමතුකුණානේ මේ දවස් 3ක්වත් යයි කොල්ලෝ ඒ ගමනට. මේ මොනාරි ගේන්න ඕනද සීයේ මේ කන්න බොන්න කෑම බීම ඇඳුම් එහෙම කීයක් ගේන්න ඕනද ඒවා මේ වැඩි අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ පුළුවන් විදිහට එක එක පුළුවන් දෙයක් අරන් එන්න කෑම එහෙම. මේ ඇඳුම් නම් 3-4ක් අරන් එන්න. මේ කෑම නම් ඉතින් මම ගන්නම් ඒක අවුලක් නැහැ. පුළුවන් ඒවා ඉතින් ගේන්න අවුලක් නැහැ. මේ ටෝච් එකක් එහෙම ගේන්න අනිවාර්යෙන් ඈ. ඒවා ගේ තියෙන්න ඕනේ. ටෝච් එකක් ගේන්න ඔයගොල්ලෝ ෆෝන් තියෙනවනේ ෆෝන් ගේන්න. ඕගේ වෝඩි ගේන්න. හරි සීයේ එහෙනම් අපි මේ අනිද්දා උදේට එන්නම්කෝ අපි තුන් දෙනා. අපි යන්නම් එහෙනම් දැන්. හරි කොල්ලෝ. එහෙනම් අනිවාර්යෙන් මෙන්න මම බලන් ඉන්නවා. මේ මෙතන කෑම එක දිව්වේ මේ කන්න එහෙනම් අපි යනවා සීයේ. හරි. අපි යනවා එහෙනම් සීයේ. කොල්ලෝ එහෙනම් අනිවාර්යෙන් එන්න අනිද්දා. කොල්ලෝ ගෙවල් වලට කියලා නේද ආවේ? ඔව් කියලා ආයේ සීයලා ගොඩක් දුරයිද? නෑ තව පොඩ්ඩ දුරයි තියෙන කිලෝමීටර් 5ක් විතර. ඒ බට්ටෝ උඹ ගෙදරට මොකද්ද මං කියලා ආවේ? ගෙදරින් එන්න දුන්නද? මම ගෙදරට පචයක් ගහලා මං ආවේ ට්‍රිප් එකක් යනවා කියලා දවස් 3ක. මට නෑ අවුලක් නෑ බං. අපේ සීයත් එක්ක මං ඕවගේ ගමන යනවනේ. ඒකින්ද අම්මා අවුලක් නෑ. මටත් අවුලක් උන්නේ නෑ බං. මං හිටියේ තෙන්න දෙන්නේ නැති වෙයි කියලා. අවුලක් උන්නේ නෑ බං. පරිස්සමෙන් ගිහිල්ලා එන්න ඉුවා. උඹලා දෙන්නෙන් කවුරු හරි බං පවර් බෑන්ක් එකක් ගෙනවද බං? මගේ පවර් බෑන්ක් එක කැල්ලා ගියහන්කෝ. මං ගාව තියෙනවා බං පවර් බෑන්ක් එකක්. මිලියන් 15000ක. උඹට charge කරගන්න දෙන්න. එහෙනම් අවුලක් නෑ. මේ උඹලා කලින් ගිහිල්ලා තියෙනවද බෝට්ටු වල? මම බෝට්ටු වල ගිහිල්ලා නෑ බං. ජීවිතේට ගිහිල්ලා නෑ. පළවෙනි පාර තමයි මේ යන්න හදන්නේ බං. අයියෝ මම නම් ගිහිල්ලා තියෙනවා ඈ. අර නාගදීපි කියන්නේ බං අපි. එතකොට බෝට්ටුවක යන්න තියෙන නාගදීපෙට බං මුහුදෙන්. අඩෝ මරු ඈ. කොල්ලෝ දන්නල් ළඟයි ඈ ඔය ඉස්සරින් පේන්නේ මුහුද. මේ කොල්ලෝ ඔය තුන්දෙනා එහෙනම් ඔය බඩුටියක් තරම් බහින්න ලෑස්ති වෙන්න ඉස්සරින් හාද. මම බෝට්ටු ගාවට යන්නම් මේ එතනට එන්න ඔය ටික උස්සගෙන. හරි සී අපි බෝට්ටු ගාවට එන්නම්කෝ. ඔයාලෝනේ අතට මේ කතාව මෙතනින් ඉවරයි. අපි මේ කතාවේ ඊළඟ කොටස ඉක්මනටම අරන් එන්නම්. එතකන් සෙට් වෙලා ඉන්නෝ. තාමත් subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් subscribe පාරක් දාලා අපිට පුංචි සපෝට් එකක් දෙන්න. යාළුවනේ යන්න කලින් මතක් කරලා like එකකුත් දාලා මේ කතාව කොහොමද කියලා comment එකකුත් දාගෙන යන්න. මේ කතාවේ දූපත හොයාගෙන යන කොටස බලන්න සෙට් වෙලා ඉන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. හැමෝටම bye bye.